එල්ලන්ටම කොහොමද හරිද උන්ට තේරෙන්නේ නැහැ. උන් නිකන් විකෘති වගේ හරිද? ඒ කියන්නේ කෙල්ලන්ගේ හැදිරීම හරිද? පන්ති වුණා දැන් දැන් ඉතින් ඉන්නවා දැන් චිත් දානවා දුකයි අද ඉතින් අඬන්න දෙයක් දුකයි කියලා හරිද? මේ කොල්ලෝ ටිකක් ඇවිල්ලා මත් එක්ක ෆොටෝස් වගේක් ගත්තා. දැන් කෙල්ලෝ ටිකක් ඇවිල්ලා කැරක් කුරුමාන ගල්ලා ඉන්නවා. එහෙම බලනවා මෙහෙම කරනවා හෝ හරිද? මං අයි දැන් මොකද කියලා හරිද? දැන් උන්ටත් දැන් ෆොටෝ එකක් ගහගන්න මං කවා අයනවා කියලා දැන් කොල්ලොත් එක සෙල්ෆි එකක් ගිහුවා ඊට පස්සේ කෙල්ලොත් සෙට් එකක් ෆෝන් එක දුන්නා ගහන්න. හරිද? ඊට දැන් මං හරි දැන් මං ඔහොම කරලා ෆෝන් එක ඔහොම කරලා ඇල්ලුවා. හරිද? අල්ල කැමරාව දැන් ඔහොම දැන් ෆෝන් එක ඇල්ලුවා. ඊට දැන් කෙල්ලෝ ටික පිටිපස්සෙන් ඉන්නවා. මෙහෙම කරලා කැමරාව ඇල්ලුවා. එකපාරටම කැමරාව දැන් මම පේනවනේ. හරි සෙල්ෆි එක ගන්න. එකපාරටම මට හොම්බක් ඇවිල්ලා කන් දෙකක් ආව එකපාරට. මොන මගුල වලද ඔය දාන් ඉන්නේ මේ හොම්බේ? මම මොකක්ද යකෝ මේ කියලා හරිද? හෝ ඕකනේ මේ ඕකනේ. හොඳට ඉතින් මා බල්ලෙක් කරා එකපාරට හරිද අර. හොම්බකුත් ඇවිල්ලා ඔහොම කන් දෙකක් දිගට ඔහොම බලු කන් දෙකක්. මට පිස්සු දරේකද? අර මොනවද ෆිල්ටර්ස් එක එක දාගෙන සමහර මේ ෆොටෝ කවරවත් දිගට එක එක ෆෝන් එකක් ආවා. සමහර උන් දාගෙන දැක්කම මට මාව දැක්කම හිතනවා කොහොමද යකා ටයිප් තමයි. ඒක වෙනම කතාවක්. අරක නිකන් රීරියක් ආවා වගේ හරිද? අර දාගෙන තවත් පාට වෙනස් වෙලා. සතු පාට ඒවයි හරිද? මේ වන්ද මම දැක්කා දැන් සාමාන්‍ය අපි දැන් ෆෝන් එකේ එහෙම මේ ෆිල්ටර්ස් දාගෙන එක එකව කරන්න යන්නේ නැහැ නේද? අර මිනිස්සෙක් මොකක් කරේ ගත්තා බල්ලෙක්ව දාගෙන ඉන්නේ මොකටද කියපන්? හොම්බකුයි කන් දෙකුයි එන්න හරි. කෙල්ලන්ට කොහොමද මොංගල් හරිද? ඒක වෙනම කතාවක්.